ජයයි. වරදට දඬුවම නොදී බෑ. එය ශිෂ්ට සමාජයේ ධර්මතාව. රජුරුවන්ගේ පුතා වුණත් දඬුවම් දෙන්නේ නෝන. බුදුරජාණන් වහන්සේ පවා වැරදි වෛරය වැగిරෙනවා. ඒව කඳුළු බවට පත් වෙනවා. බලන්න. ඒ සමගම අර මතුවෙන නාග පෙන දිහා. වෛරය නාග පෙන වගේ මතුවෙනවා. විෂ පතුරවනවා. බලන්න පින්වතුනි, ඒ වෛරී නාග පෙන අතුරු ගන්නාට පසු සුපෙන සූර්යපියුම් හය බලන්න මොන තරම් සුන්දර දර්ශනයක්ද. හිතට දැනෙන්නේ මොන තරම් පහන් හැඟුමක්ද නේද? ඇත්තමයි. කොහොම හිතන්නද? අපි හැමදාම දකින සාමාන්‍ය තොරන් අතරේ මේ වගේ ආශ්චර්යජනක සිදුවීම් වෙන තොරණක් ඉදිරිය කියලා අපි කොහොමද හිතන්නේ? අපි එහෙම හිතුවේ නෑ නේද කවදාවත්? ඒකනේ අර